දැන් වෙලාව රෑ 7යි. දැන් තමයි මං කඩේ ගිහිල්ලා බඩු අරගෙන ගෙදර ආවේ. ඉතින් රෑට කන්න හදන්න වැඩි වෙලාවක් මට තිබ්බේ නැහැ. ඒක නිසා හරිම ලේසියෙන් හදාගත්ත පාස්ටා එකක් තමයි අපි රෑට කන්නේ. පාස්ටා ඕවර් කුක් වෙන එක නතර කරන්න තමයි මම මේ අල්වතුරෙන් පාස්ටා ටික හොදලා ගන්නෙ. ඊට පස්සේ මම මේකට බටර් ටිකක් දාලා ගන්නවා. එතකොට පාස්ටා ටික ඇලෙන්නේ නැහැ. සමහර අය ඔලිව් ඔයිලුත් මේකට දානවා. හැබැයි ඔලිව් ඔයිල් ගෙදර ඉවරයි. මේ දෙලුන් ගෙඩිය දැන් සති ගාණක් අපේ ෆ්‍රිජ් එකේ. මේක අද හෙට කෑවේ නැත්තම් මේක විසික් කරන්න වෙනවා. ඉතින් මම ඒකත් කපලා ලෑස්ති කරලා ගත්තා. මට හිතුණා රෑට පාස්ටා එක සලාඩ් එකක් හොඳයි කියලා. ඉතින් මේකෙනුත් දෙලුන් ඇට ටිකක් සලාඩ් එකට දාගෙන ඉතුරු දෙලුන් ටික මම අරන් තිබ්බා පොඩි අයට හෙට ලන්ච් බොක්ස් වලට දාලා ඉස්කෝලේ යවන්න. මේ විදිහට පැක් කරලා තියෙන සලාඩ් වලට මම හරි ආසයි. මේකේ විවිධ වර්ගයේ ලීව්ස් තියෙනවා. තිත්ත කොළයි, තිත්ත නැතිවයි ඔක්කොම මික්ස් කරලා. ඒ වගේම ගෝවා කෑලි කපලා කැරට් කෑලි වගේ තියෙනවා. එතකොට හපනකොට ක්‍රන්චිනස් එක වැඩි. සලාඩ් එක හද ඉන්නකොටම චූටි බබත් නැගිට්ටා. ඉතින් එයාවත් වඩාගෙන ඇවිල්ලා මම ඉතුරු ටික හදලා ඉක්මනට ඉවර කරා. එතකොට මට ඉක්මනටම කාලා චූටි බබාව අරගෙන උඩට යන්න පුළුවන්. මේක අමරපු මස් වලින් හදාගත්ත රෙසිපි එකක්. මේක තමයි මම පාවිච්චි කරේ ලසාන්යා හදනකොටත්. ඉතින් මේකේ රෙසිපි වලට බලන්න ඕන නම් මගේ ලසාන්යා හදපු රෙසිපි එක බලන්න. ඒ දෙකම එකයි. මේ විදියට ඉතින් පාස්ටා එක මම සර්ව් කරගෙන එකට සලාඩුත් දාගත්තා. සලාඩ් වෙනම කාලා පාස්ටා වෙනම කෑවොත් දෙක කැවෙන්නේ නැහැ. ඉතින් දෙක එකට කනකොට දෙකම මට කැවෙනවා. මරට කෑම ටික කාලා මම චූටි බබාවත් අරගෙන උඩට ගියා. එයාට එයාගේ අන්තිම ෆීඩ් එක දීලා එයාව නිදි කරව ගන්න. අනිත් බබාලා දෙන්නම දැන් හොඳටම නිදි. එයාලා වේලස්සන ඇඳට ගියා. එයාලට ඊට ඉස්කෝලේ හින්දා. ඉතින් මගේ චූටි මැනිකට මම කිරි එක පොවලා එයාගේ බර්බ්ස් ඇරලා නැපි චේන්ජ් කරලා ඔක්කොම කරලා ඉතින් එයාව ඇඳට දාලා එයා නිින්ද යනකම් බලන් ඉන්නවා මගේ බෙඩ් ටී එක බොන්න. ඔක්කොම වැඩ ඉවරුණාට පස්සේ මම පැයක් දෙකක් මේ විදිහට ඇඳට වෙලා ඉන්නවා මගේ ෆෝන් එකේ. ඒ තමයි මට කියලා හම්බෙන ටයිම් එක. ඉතින් මම ඒ ටයිම් එකේ උපරිම ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සේ ටිකකින් ඇඟ හොදලා මම නිදා ගන්නවා. අදට මම නවතිනම්. thank you මගේ වීඩියෝ එක බලාගෙන හිටියට. තාම subscribe වෙලා නැත්නම් මගේ channel එකට subscribe වෙලා comment එකක් දාන්න. මම හරි ආසයිව කියවන්න.